DNA අනුක්‍රම නිර්ණය මේ මොකද්ද කියන ළමයි? DNA අනුක්‍රම නිර්ණය කියන්නේ මොකද්ද? මේ DNA එකක් අරගත්තාම හරිද? මේකේ තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් නේ. අනිත් එකේ තියෙන නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් නේ. ආන්නේ අණුපිළිවෙල නිර්ණය කරන එක. මම නිකන් ලියලා පෙන්නන්නම් මෙහෙම. ඕගොල්ලන්ගේ DNA කොටසක් ගත්තාම මේ විදිහට ඒක හොයන්න පුළුවන්. මොකද්ද හොයන්න පුළුවන්? භස්ම තියෙන අණුපිළිවෙල හොයන්න පුළුවන්. DNA එක. හරි? දැන් ඔයගොල්ලන්ගේ එක වර්ණ දේහයක් ගත්තා කියන්නකෝ. මුළු වර්ණ දේහෙම දිගෑරියා කියලා හිතන්නකෝ. දිගෑරියාන් පස්සේ මොනව කරන්න පුළුවන්ද? මුළු වර්ණ දේහෙම මොකක් හොයන්න පුළුවන්ද? භස්ම තියෙන අණුපිළිවෙල හොයලා print එකක් ගන්න පුළුවන්. ඒතර වර්ණ දේහ කීයක් තියෙනවද? 46ක් තියෙනවනේ. 46ම ඒ විදිහට බලන්න පුළුවන්. ක්‍රමයක් හදලා තියෙනවා. භස්මාණු පිළිවෙල හොයාගන්න පුළුවන්. අන්න එහෙම භස්මාණු පිළිවෙල හොයන එකට කියන නම මොකද්ද කියන්නේ? DNA sequencing. ඒ කියන්නේ DNA sequence එක හොයනවා. ඒ කියන්නේ DNA අනුක්‍රමය හොයනවා. මානවයාගේ පළවෙනි වර්ණ දේහයේ තියෙන භස්ම අණු පිළිවෙල මොකද්ද කියලා මොනවා කරලා ඉවරයිද? හොයලා ඉවරයි. ඒ විදිහට වර්ණ දේහ 46ෙම තියෙන භස්ම අණු පිළිවෙල මොනවා කරලා ඉවරයිද? හොයලා ඉවරයි. එතකොට ඔබට අහන්න පුළුවන් යකෝ හැමෝගෙම පළවෙනි වර්ණ දේහයේ තියෙන පළවෙනි ඥානය මේ විදිහද? නෑ. මේකේ දෙවිදිහක් තියෙන්න පුළුවන්. මේක විදිහක් ඒක ප්‍රමුඛ ඇලීලේ වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ මේක තව පැටර්න් එකක් ඒක නිලීන ඇලීලේ වෙන්න පුළුවන්. දැන් මොකද්ද කියන්නේ? දෙකම හොයලා ඉවරයි. ප්‍රමුඛ එකක් දන්නවා නිලීන එකක් දන්නවා. එතකොට හැබැයි මෙන්න මෙහෙමයි හරි. පළවෙනි වර්ණ දේහයේ හොඳට අහගෙන ඉන්න මේ කියන දේ පළවෙනි වර්ණ දේහයේ පළවෙනි ඥාණයෙන් තීරණය කරන්නේ ඔබේ හිසගෙස්වල ස්වභාවය නම් මුළු මහත් මානවයන්ගේම ලෝකේ පළවෙනි වර්ණ දේහයේ පළවෙනි ඥාණය තීරණය කරන්නේ මොකද්ද? හිසගෙස්වල ස්වභාවය තමයි. ඒක කර්ල් වෙන්න පුළුවන්, කර්ල් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රමුඛ වෙන්න පුළුවන්, නිලීන වෙන්න පුළුවන්. ඒතර ඔබ කොහොමද අනිත් අයගෙන් වෙනස් වෙන්නේ? හරිද මෙහෙමනේ. පළවෙනි වර්ණ දේහයේ පළවෙනි ඥාණය එක විදිහක්, දෙවෙනි එක තව විදිහක්, තුන්වෙනි එක තව විදිහක්. පැහැදිලිද ඒක? ඒ කියන්නේ පළවෙනි වර්ණ දේහයේ පළවෙනි ඥානයේ ප්‍රමුඛයි, දෙවෙනි වර්ණ දේහයේ පළවෙනි ඥානයේ ප්‍රමුඛයි, තුන්වෙනි වර්ණ දේහයේ පළවෙනි ඥානයේ නිලීනයි. තව කෙනෙක් ඉන්නවා ඔය තුනම ප්‍රමුඛයි. ඒතර එයා වෙනස්නේ. තව කෙනෙක් ඉන්නවා ඒ තුනම මොකද වෙන්නේ? නිලීනයි. ඒතර එයාත් වෙනස්නේ. අන්නේ කම්බිනේෂන් එකෙන් තමයි අපි වෙනස් වෙන්නේ. නැත්තම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල මොනවා කියලා ඉවරයිද ඔක්කොගේම? හොයලා ඉවරයි. මිනිස්සුන්ගේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල දන්නේ නැති කිසිම ඥානයක් නැහැ. හැම ඥානයකම නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල දන්නවා. ඔක්කොම හොයලා ඉවරයි හරි. මානව ජීනෝම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට වසර 15ක් ගත වී ඇත. ඒ කියන්නේ මිනිසාගේ සම්පූර්ණ ඥාන ටිකේ DNA අනුක්‍රමණය හොයන්න පටන් අරන් 2003 දී ඉවර වෙනකොට අවුරුදු කීයක් ගිහිල්ලාද? 15ක් ගිහිල්ලා. ඒ වුණාට දැන් තත්ත්වය මෙහෙමයි හරි. නමුත් මේ වන විට කිසියම් පුජ්‍යලයකුගේ ජීනෝමයේ DNA අනුක්‍රමය පැය ගණනක් තුල USD 1000ක මුදලකට සොයාගත හැකියි. USD 1000ක් ගන්නවා. වරහන් ඇතුලේ දාන්න 2018 තමයි එහෙම කියලා තියෙන්නේ. අනිවාර්යෙන් දැන් මොනවා වෙලා තියෙනවද? දැන් මේ ඉන්නේ අපි 2026 ඔය ගානට හම්බ වෙන්නේ නැහැ. ලංකාවේ තියෙනවද මේ ඕගොල්ලන්ගේ ගෙනෝමය හොයාගන්න පුළුවන් ලැබ් එකක්? නැහැ. සමහර රටවල් වල තියෙනවා. ඒකත් හැබැයි ඒ රටවල් වල ඉන්න මිනිස්සුත් එච්චරම ඕවා ගැන මොනව වෙන්නේ නැද්ද කියන්න දන්නේ නැහැ. දන්නෙත් නැහැ. මොකටද ඕක හොයාගෙන කියලාත් දන්නේ නැහැනේ සමහර විට නේ. ඔව්. හැබැයි ඕක හොයාගන්න එකේ මාර ප්‍රයෝජන ටිකක් තියෙනවා. මොනවා ප්‍රයෝජන? එතකොට ඔබට හම්බ වෙනවා ලොකු කඩදාසි රෝලක්. දිග කඩදාසි රෝලක්. ඒ රෝලේ අර ටික තමයි හොම print වෙලා එන්නේ. ඒක කේන්දරේ වගේ. ඒක බලලා අනාවැකි කියන්න පුළුවන්. ඔබට මහාන්තරයේ පිළිකාවක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ කඩක් තියෙනවා කියලා කිය හැකියි. ඒක බලලා. ඇයි ඒ? මහාන්තර පිළිකාව ඇති කරන ඥාන තියෙනවා. ඒක තියෙන්නේ 7 වෙනි වර්ණ දේහයේ 3 වෙනි ස්ථානයේ නම් අපි අරක රෝල දිගෑරලා බලනවා 7 වෙනි වර්ණ දේහයේ 3 වෙනි ස්ථානය. හරිද? එතන තියෙනවා නම් ඒ නිලීන ඥානයේ අනුක්‍රමණය අපි දන්නවනේ. ඔබේ එකේ අනුක්‍රමයේ තියෙනවා නම් ඒ කියන්නේ ඔබට ඒ ඥානයේ තියෙනවා කැන්සර් එක හදන ඥානය. බොහෝ දුරට ඔබට ඒක එන්න ඉඩ තියෙනවා. හැබැයි ඥානයක් ඔන් ඕෆ් කියලා දෙකක් තියෙන නිසා සමහරට එන්නේ නැති වෙන්න පුළුවන්. බොහෝ දුරට එන්න ඉඩ කඩ තියෙනවා පරිස්සම් වෙලා ඉන්න කියන එක. එනවනම් කොච්චර පරිස්සම් එනවා. මේ වැඩේ ඉස්සර වෙලාම මේ අඳුනගත්තේ එංගලන්තේ ඔය අනුක්‍රමණ නිර්ණය. ඉංග්ලන්ඩ් වල හරි.
ඕක ඇත්තටම ඕකෙන් මොනවා හරි වෙලා කාන්තාව අතරට තමයි ඕක ගියේ. ඒ කියන්නේ DNA අනුක්‍රම නිර්ණය කරන්න පුළුවන් කියලා. කාන්තාවනේ වගේ ඒවා හොයන්නේ වැඩිපුර. හරි. ඊට පස්සේ මොකද වුනේ? එහෙ තියෙන ඉන්ෂුරන්ස් කම්පැනි තියෙන්නේ. ඉන්ෂුරන්ස් කම්පැනි වලට ඇවිල්ලා කාන්තාව දානවා කියහන්කෝ මේ කෝටි 2 3 5 මොනවද ඉන්ෂුරන්ස්? සාමාන්‍යයෙන් අපි ඉන්ෂුරන්ස් එකක් දාන්න යනකොට අපි හැංගෙන එකනේ කරන්නේ. තේරුණාද? දැන් කාන්තාව පන්නගෙන ගිහිල්ලා මොනවද දානවද? ඉන්ෂුරන්ස් දානවා කම්පැනි වල පොලිමේ. කිසිම ඉන්ෂුරන්ස් කම්පැනි වල ඉන්ෂුරන්ස් දාන්න පොලිමේ නැහැ. කොහෙවත් හරිද? ඒ මිනිස්සු මොකද කරන්නේ? බයිසිකල් අනම්මනම් අරගෙන මොනවා වෙනවද? ගෙවල් ගාන යනවා. දැකලා ඉතින් අර ටයි හිම දාගෙන හරි ඉන්ෂුරන්ස් හොයාගෙන මේ එන කාන්තාව ටික මේ එනවා. ඒ පාර බලුව මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා. කාන්තාව මොකද්ද කියලා තියෙන්නේ? කාන්තාව කරලා තියෙන්නේ ඕවරියන් කැන්සර්, බ්‍රෙස්ට් කැන්සර් ඒවට අදාළ ජාන තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ඔය DNA ඇනලයිස් කරපුවාම. ඒවා හොයාගත්තට පස්සේ යාලා ගිහිල්ලා දානවා මොකද්ද? මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් කෝටි 5ක විතර. බැරි වෙලා හරි කැන්සර් එක ආවොත් මොනවා කරන්න පුළුවන්ද? ප්‍රතිකාර ගන්න සල්ලි දිනවනේ. ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්න එපා. ඒ පාර ඉන්ෂුරන්ස් කම්පැනි උනුත් බැලුවා අන්තිමට හොයාගත්ත ඉන්ෂුරන්ස් කම්පැනි මේක තමයි දාන්නේ මේවා කියලා. හරිද? දැන් ඉතින් ඒ ඉන්ෂුරන්ස් කම්පැනිත් මොනවා ඉල්ලනවද? මොනවා බලනවද? ඒගොල්ලන්ගේ ගානේ DNA එක බලනවා. තිබුණොත් පොඩ්ඩක් පස්ස ගහන්න තමයි බලන්නේ. හරි. අදාළ ඥාන තිබුණොත් මාර දේවල් ටිකක් හොයාගන්න පුළුවන්. දැන් නම් මං හිතන්නේ මේක 2000ක්වත් වෙලා ඇති. ඇමරිකන් ඩොලර් 2000ක්වත් වෙලා ඇති. ඒතර 320ක් විතර වෙනවනේ. 320 වැඩි කිරීම 2000. ඒ ගාන කෙවලා බ්ලඩ් සාම්පල් එකක් දෙන්න තියෙනවා හොඳේ. මේ බ්ලඩ් සාම්පල් එකක් දෙන්න තියෙන්නේ. ඒතර අපේ සුදුරු දිරාණු ටික අරගෙන අර කලින් කතා කරපු විදිහට ඒවයි සෛල චප්ප කරලා න්‍යෂ්ටි චප්ප කරලා DNA ටික අරගෙන මොකක් කරනවද කියන්නේ? ඕක ඇනලයිස් කරලා අපිට දෙනවා මෙන්න මේ විදිහටයි එන්නේ කියලා කොහොම. ඒ විතරක් නෙමෙයි අන්තිමට දෙනවා හරිද? සමරි එකක් දෙනවා. ඒ සමරි එකේ තියෙනවා අපිට හොයාගන්න බෑනේ කැන්සර් ජීන්. මේ කැන්සර් ජීන් තියෙනවා. මෙන්න මේ ඊන ජාන තියෙනවා. දැන් හිතන්න මෙහෙම ගෑන ළමෙක් ඉන්නවා කියලා මෙහෙම කැපිටල් H සිම්පල් H හිමෝෆීලියා නිලීන ජානේ තියෙනවා. රෝග ලක්ෂණයක් නැහැ නේ මුකුත්. එමුණාට ඊළඟ પરම්පරාවට මේක යනවනේ. ඒකේ දෙනවා මොකද්ද? ඔයාගාව මොකක්ද තියෙනවද? හිමෝෆීලියා රිසෙසිව් ඇලීල් එක තියෙනවා කියලා. ඒ රිපෝට් එකකුත් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි තව වටිනා රිපෝට් එකක් හම්බ වෙනවා. වටිනා රිපෝට් එකක් හම්බ වෙනවා. මට බලාගන්න උවමනාව තිබුණේ ඒකේත් මට ඒක අවස්ථාව නැති වෙලා ගියා ලබන අවුරුද්දවත් බලාගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ওই જાතිය ලැබ් එකක් තියෙන තැන් හෙව්වා. නමුත් එහෙ ඉන්න උන්ටත් දන්නේ නැහැ උන් හරියට ඕක. හොයලා කොහොම හරි අන්තිමට හොයාගත්තකොට මගේ වීසා එක ඉවරයි. හරි. මං ඊළඟ දවසේ එන්න ඕනි. එතන ඉඳන් යන්නත් සෑහෙන දුරක් යනවා. හරිද? ඒක තමයි අන්තිමට උනේ. හරි. ඒකේ මට ආසම දේ තමයි ඒගොල්ලෝ දෙනවා අපි මොන අයට සම්භවයක් තියනවාද කියලා. ඒ කියන්නේ බ්ලැක් ඇෆ්‍රිකන් පැත්තට සම්භවයක් තියනවාද? ඒගොල්ලන්ගේ ජාන අපි ගාව තියනවාද? යුරෝපීය ජාන ඒ පැත්තට බරයිද? හරිද? නැත්නම් ඉන්දියාවේ පැත්තට බරයිද? ඒක 100ට කීයක්ද කියලාත් දෙනවා. ඒක අපිට බලාගෙන බලන්න අපි කොයි පැත්තකින් ආපුන්ද කියලා. පුරාතන මානවයාගේ ව්‍යාප්තිය කොයි විදිහට වුණාද කියලා බලාගන්න මොනව කරන්න පුළුවන්ද? ඕක යොදා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ අෂ්ටඵල බෝධිය කියලා එකක් තියෙනවා කියලා අහලා තියෙනවද? ඒ කියන්නේ ශ්‍රීමා බෝධියෙන් ආපු ශාඛා වලින් අංකුර වලින් හටගත් ඒවා කියලා. ඒක ඔප්පු කරලා පෙන්නේ යකි මේ තාක්ෂණයෙන්. ඒ කොහොමද? ශ්‍රීමා බෝධියෙන් අරගෙන සෛල ඒකේ DNA report එක ඇනලයිස් කරලා ගන්නවා මොකද්ද? භෂ්මාණු පිළිවෙල. ඒකේ ශාඛාවක් කියලා කියනවා නම් කොහේ හරි පන්සලක තියෙන්නේ. ඒක අරන් ඇනලයිස් කරපුවාන් දෙක එකිනෙකට සම්පූර්ණයෙන් සමාන වෙන්න ඕනි. ඇයි? අලිංගික ප්‍රජනනයේ අංකුරයෙන් අරන් තියෙනවා නම් අලිංගික ප්‍රජනනයේ සමාන වෙන්න ඕනි. ඔය මේ ආසේ දවසක් ආවා එක්කෙනෙක් මාව හම්බෙන්න තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ මී මුණපුරේ. මී මුත්තා එයාගේ. හරිද? එයා කියනවා මට සර්ට පුළුවන් නම් කතා කරලා මට මේ අවස්ථාව ආරම්භ දෙන්න. ඒ මගේ මී මුත්තා කියලා මම ඔප්පු කරනවා DNA පරීක්ෂණයට මුහුණ දෙන්න මම ලෑස්තියි කියලා. ඒ කියන්නේ එයාගේ අනුක්‍රමණය නිර්ණය කරන්න ඕනේ. ඒතර තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කොහෙන්ද හොයාගන්නේ? තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ දේහය තියෙනවා ඉන්දියාවේ ගෝවේ දේවස්ථානයක. අපි අනුමාන කරනවා ඒ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරන්ගේ දේහය තමයි කියලා. මමීකරණය කරන ලද දේහය. තාමත් නියපොතු වර්ධනය වෙනවා කියලා කියනවා මම දැකලා නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ සාන්තුවරයෙක්ගේ දේහයක් කියලා. එතකොට DNA පරීක්ෂණයට එක සෛලයක් යෝනි. ඒගොල්ලෝ කැමති නෑ ඒකට පරීක්ෂණයට එක සෛලයක්වත් දෙන්න. එහෙම දෙන්න කැමති නම් අපිට ඔප්පු කරලා පෙන්නන්නේ මේ ඉදිරිපත් වෙලා තියෙන කෙනාගේ මොකද්ද?
DNA වල මේ අනුක්‍රමයයි ඒ බොඩි එකෙන් ගන්න DNA වල අනුක්‍රමයයි තියලා හරියටම සංසන්දනය කරලා කියන්න පුළුවන් නෑ දෑයොද නැද්ද කියලා. මාර තැනකටනේ ආවේ. ඒ අනුව පුරාවිද්‍යාව සහ ඉතිහාසය ආක්‍රමණය කරනු ලබනවා මොකක් මගින්ද කියන්නේ ජීව විද්‍යාව මගින්. ජීව විද්‍යාවේ නැති ඉතිහාසයේ වැඩක් නැහැ. ජීව විද්‍යාව නැති පුරාවිද්‍යාව වැඩක් නැහැ. ඉතිහාසය කියන කතා ඇත්තද කියලා මොනවා කරන්න පුළුවන්ද? බලන්න පුළුවන්. අනුක්‍රමණ නිර්ණයෙන් පුළුවන් ඒක. දැන් ඔබ මගෙන් අහුවා තුන්වෙනි ලෝක යුද්ධයකට යයිද කියලා. මේ ඉරානය කියන නමේ තේරුම මොකක්ද? ඉරාන් කියන්නේ ආර්යයන් කියන එක. මේගොල්ලන්ගේ ජාන විශ්ලේෂණය කළොත් අපිට සමීප සම්බන්ධතාවයක් තියෙනවා. ජාන විශ්ලේෂණය කළොත් අපිට සමීප සම්බන්ධතාවයක් තියෙනවා. අහගන්න මේක. ගොඩාක් අය ඇත්තටම මේවා ගැන එහෙම ස්ටඩි කරලා නැහැ. මේ ආර්යයන් කියලා කියන්නේ එක සම්භවයක් සහිත ජන කොට්ටාශයක්. මේගොල්ලන්ගේ කහ පාට හමක් තියෙන, කියන්නේ රත්තරන් පාට හමක් තියෙන. පැහැදිලිද? සුදු නෙමෙයි. සාමාන්‍යයෙන් ගොඩාක්ම උසත් නැහැ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ශරීර ධර්ම අය. හරි? ඔව්. ඒ අය මේ ලෝක ඉතිහාසයේදී තැන් දෙකකට බෙදෙනවා මෙහෙම. කණ්ඩායම් දෙකකට. බෙදිලා කට්ටියක් ඉන්දියාවට යනවා. ඉන්දු ආර්යයන්. අනිත් අය තමයි ඉරානයේ පැත්තට යන්නේ. පැහැදිලිද? ඉන්දියාවට කට්ටියක් යනවා. ඒ වෙනකොට ඉන්දියාවේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ආශ්‍රිතව ඉඳලා තියෙනවා ගොඩක් වැඩි උස නැති දේහ දරන කළු පාට වර්ණයක් තියෙන අය. ඒගොල්ලන් තමයි ඉඳලා තියෙන්නේ. ආර්යයන් ගිහිල්ලා ඒගොල්ලන් ආක්‍රමණය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම පැත්තකට ගිහිල්ලා ඔය පාණ්ඩ්‍ය, කේරළ, චෝල කියලා ඒ පැත්තට වෙදිලා යන්නේ ඒ අය. පැහැදිලිද ඒක? ඒගොල්ලෝ. ඒක ඉන්දියාවේ ඒ වගේ පාටත් සම්පූර්ණ වෙනස්. ජෙනටිකලි ස්ටඩි කළොත් මේ DNA සීක්වෙන්ස් එකෙන් හොයලා ඉවරයි. හොයාගන්න දෙයක් නැහැ. ඒ ඉරාන් වල ඉන්නේ අර එහෙම බෙදිලා ගිය කට්ටියක්. ඒතර ඒගොල්ලෝ අපි සහ ඉන්දියාවේ ඔය අයගේ ජානවල සම්බන්ධතාවයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ ඉරානයේ ඉන්නේ ඒ අය ඉන්නේ ඒගොල්ලන්ට තිබුණා වෙනම ආගමක්. මට මතක නැහැ ඒ ආගමේ නම. හරිද? හැබැයි මේකේ හිටියා රජපාලනයක් තිබුණේ. හරිද? මේ ඉරානය කියන්නේ ළමයි ඉස්සරම කිව්ව වචනයකට පර්සියාව. පර්සියන් පූසෝ ඉන්නේ. උන් තාම එහෙ ඉන්නවා. පර්සියන් කැට්. පර්සියාව හරිද? ඔව්. මේක මේ තරම් දියුණු මේ තරම් දියුණු කට්ටියක් කියනවා නම් ඒගොල්ලෝ තමයි මේ කාන්තාර සුරපුරයක් බවට පත් කරන්න පුළුවන් තරම් තාක්ෂණයක් තිබිච්ච අය. කාන්තාරවල ජලය අයිස් බවට පත් කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. කාන්තාරවල යටින් වතුර ගිනිහිල්ලා තියෙනවා. මාර ශිෂ්ටාචාරයක් ගොඩනගලා තියෙනවා. මාරම දක්ෂ කණ්ඩායම. ඒ ජෙනටිකලිම තියෙනවා ඒක. හැබැයි මේකේ හිටිය රජපෙළපතේ ෂා රජ්ජුරු අන්තිම එක්කෙනා. අද ඔය ඇමරිකාව ඉරානෙට ගැහුවට කලකට පෙර ඇමරිකාවේ ළඟම සමීපතම රට තමයි ඉරානය. මාර ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබුණේ. ඇමරිකාවේ තියෙන ෆ්‍රෙන්ඩ්ෂිප් ඔක්කොම ළමයි ස්වභාවික සම්පත් හා ආර්ථිකය මත රඳා පවතිනවා. හරියටම හරිය මතක තියාගන්න හරි. අති විශාල ඛනිජ තෙල් ප්‍රමාණයක් සහ ලෝකයේ ස්වභාවික ගෑස් නිධියේ දෙවෙනි ස්ථානයේ තියෙන මෙතන. හරිද? ඒක තමයි ඇමරිකාවට අත්‍යවශ්‍ය. මේ රජතුමත් එක්ක තමයි ගනුදෙනුව ගියේ. ඒතර ඒ කාලේ ඒ රටේ අයගේ සම්පූර්ණ යුරෝපීය සංස්කෘතියක් තිබුණේ. තනිකරම යුරෝපියන් සංස්කෘතියක් තිබුණේ. ඇමරිකන් සංස්කෘතියම තමයි තිබුණේ. ඒ කාලේ ගෑන් ළමයි අඳපු ඇඳුම් එහෙම ඒවා බලපුවාම ඒ යුරෝපීය සංස්කෘතියමයි. හරි. ඇමරිකන් හිතවාදී පාලනයක්. හැබැයි මෙයා මේ රජතුමා ඒවා ඔක්කොම ඇමරිකාවට විකුණලා ගන්න මුදල් මිනිස්සු අතර බෙදෙන්න දුන්නේ නැහැ. එයා තනියම පරිභෝජනය කරා. ඒ නිසා මිනිස්සු දුප්පත්. රටපෝසත් මිනිස්සු දුප්පත්. එක සැරයක් මෙයා පාටියක් දාලා තියෙනවා. ඒක තමයි ලෝකේ වැඩිම වියදමක් කළා දාපු පාටිය. අදටත්. ඒ කියන්නේ යුරෝපයේ තියෙන ගස් ගෙනහලා කාන්තාරවල හිටවලා තියෙනවා මේ පාටියට. මේකෙන් පස්සේ මිනිස්සු කල්පනා කරා මේ සුළු පිරිසක් අති විශාල මොකක් කරනවා ධනස්කන්ධයක් විඳ ගන්නවා රටේ සම්පත් සුළු පිරිසකට බෙදිලා යනවා කියලා මිනිස්සු අතර පොඩි ගැටුමක් ඇති වුණා. ආන්නේ කාලේ කියන්නේ 1979 වැඩි ඈතක් නෙමෙයි 1979 කවුද? කමේනි. හරිද? අන්‍යයා තමයි මේකට විරුද්ධව මිනිස්සුන්ගෙන් ආපු දේ භාවිතා කරලා අල් කමේනි කෙනෙක් කෙනා බලයටපත් වෙනවා. හරි අයිතුල්ලා අල් කමේනි කෙනෙක් කෙනා බලයටපත් වෙනවා 79. ෂා රජුරුව පිටුවහල් කරනවා එයාලගේ කට්ටියත් එක්ක. ඊට පස්සේ මේකට කියන්නේ මේක ඇවිල්ලා ඒගොල්ලෝ නම් කරේ ඉස්ලාම් විප්ලවය කියලා.
එතකොට අල් ඛමේනි කියන කෙනා ඉස්ලාම් ආගමේ කෙනෙක්. තිබිච්ච ආගම නැතුව ගියා. සේරම ඉස්ලාම් කරණය වුණා. පැහැදිලිද ඒක? ඉස්ලාම් විප්ලවය කියලා කියන්නේ ඒකට. හැබැයි ඊට පස්සේ මෙහෙම වුණා. ඇමරිකාවට දුන්නේ නැහැ තෙල් අනම්මනම් මොකුත්. ඒවා රටේ සංවර්ධනයට යොදාගෙන රට මාර විදියට සංවර්ධනය කළා. මාරම සංවර්ධනයක් කළා. කොච්චරද කියනවා නම් සයන්ස් සඳහා හම්බ වෙන නොබෙල් ප්‍රයිස් වලින් සෑහෙන ප්‍රමාණයක් මෙයාලා ගත්තේ. හැබැයි දැන් රට ආගමීකරණය වුණාට ඒක විද්‍යාවට වැටබැන්දේ නැහැ. සයන්ස් වලින් උපරිම දියුණු කළා. ඉතින් ඒකින්ද තමයි ඔහොම ඉන්නේ හරිද? හැබැයි මෙයා අනිත් අයව ගණන් ගත්තේ නැහැ. මේ ඇමරිකාවට දුන්නෙත් නැහැ, එංගලන්තයට දුන්නෙත් නැහැ සම්පත් ටික. අන්න එතනින් ඇමරිකාව තරහ වුණා. ඊට පස්සේ ඉරානය නම් කළා ඇමරිකාව කියන්නේ මහා සාතන්, ඊශ්‍රායලය කියන්නේ කුඩා සාතන් කියලා. විරුද්ධ රටවල් දෙක. ඒ වෛරය තමයි තාම යන්නේ. ඇමරිකාවට තියෙන්නේ තෙල් ටිකයි ගෑස් ටිකයි නොදුන්න එකේ වෛරය. වෙන මොකුත් නෙමෙයි. හැබැයි යා කියන්නේ එහෙම නෙමෙයි. ජනතාවට නිදහස ලබා දෙන්න තමයි අනීබඩේ අමාරුව ඇමරිකාවට ජනතාවට නිදහස ලබා දෙන්න. ඔය විදිහටම ඇමරිකාව ජනතාවට නිදහස ලබා දුන්න රටවල් දෙකක් තියෙනවා. මොකද්ද? ඉරාකයට නිදහස ලබා දුන්නා. ආය ලිබියාවට නිදහස ලබා දුන්නා. ලිබියාව අන්ත හිඟන තත්ත්වයටපත් වුණා. ලිබියාව කියන්නේ අන්තිම දියුණු රටක් විදිහට තිබිච්ච එකක්. ඒ දෙකටම නිදහස ලබා දුන්නා. දැන් දෙකම හිඟන රටවල් දෙකක් බවට පත් කළා. එහෙම තමයි ඇමරිකාවේ නිදහස දෙන්නේ. හැබැයි මෙහෙමයි. ලෝකේ ගොඩාක් රටවල් මේ ඉරානයට ගහනවට කැමති. ඒ රටෙත් සමහර පිරිසක් එහෙම ගහනවට කැමති. ඒකට හේතුව ආගමික අන්තවාදය. මේකේ සමහර කාන්තාවන්ට අර හිජාබ් එක ඇඳගෙන හිටියේ නැහැ කියලා මරණීය දඬුවම් දීලා තිනවා. ගල්ගසා මැරීම ශරියා නීතිය යටතේ. තත් දරුණු ලෙස ඒක තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. විද්‍යාඥයින්ගෙන් 80%ක් කාන්තාව. නොබෙල් ප්‍රයිස් ලාභී විද්‍යාඥයින්. විශ්වවිද්‍යාලයේ සයන්ස් ඉගෙන ගන්න අයගෙන් 70%ක් කාන්තාව. දෙපැත්තම තියෙනවා හරිද? ඊට පස්සේ ඇමරිකාව ඉදිරිපත් කරන අනිත් එක තමයි මොකද්ද? න්‍යෂ්ටික ආයුධ මොනවා කරනවද? නිෂ්පාදනය කරනවා ඒක නවත්තන්න කියන එක. පැහැදිලිද? ඔය ඇමරිකාව ගහන්න කලින් ඉරානය පියවරක් ඉස්සරහට තියලා කිව්වා ඔව් අපි ඒක රිවර්ස් කරගන්නම් කියලා. ඒක ගණන් ගන්න නැතුව ගැහුවේ. ඒ කිව්වා අපි රිවර්ස් කරගන්නම් කියලා ආයුධ හදන එක. යුරේනියම් බලගැන්වීම 70%ක් විතර කරලා තියෙනවා ඒගොල්ලෝ. හරිද? අපි ඒක රිවර්ස් කරන්නම් කියලා කිව්වා. ඒ කිව්වට පස්සේ තමයි ගැහුවේ. පැහැදිලිද ඒක? ස්වෛරී රාජ්‍යයකට එහෙම වෙන රාජ්‍යයක් මගින් ප්‍රහාර එල්ල කිරීම ඒගොල්ලන්ගේ ආගමක මොකක් හරි ප්‍රශ්නයක් හේතු කොටගෙන වගේ ඒක යුද්ධයෙන් දෙක කරන්න ඕනේ. ඔබ දැක්කද ළමයි කී දෙනෙක් අර ජාත්‍යන්තර යුද අපරාධ යුද නීතිවල තියෙනවා හොස්පිටල් වලටයි පාසල් වලටයි ගහන්නේ නැහැ කියලා. අර පොඩි ළමයි ඉන්න ඉස්කෝලේකට ගහලා 50 ගාණක් එක තැන මැරුණේ ළමයි. 100 ගාණක් වෙනවලු දැන් මේ වෙනකොට. හරිද? නාකින්ගේ යුද්ධ ළමයින්ගේ අනාගතේ. ඇමරිකාවට ළමයි ඒ තරම් වමනාවක් නැහැ ඕකට මේ මිනිසුන්ට නිදහස ලබා දෙන්න. දැන් ඕනි ඇමරිකාවට ඇමරිකන් ගැති ආණ්ඩුවක් මොනවා කරන එකද? හදලා ගෑසුයි තෙලුයි ටිකට මොනවා කරන්නද? අපිට ආයෙ දෙන්න කියන එක තමයි උතන තියෙන්නේ. හැබැයි ගොඩාක් අයට හරි සතුටුයි මේකට මේ ගැහුවට. එහෙම සතුටු වෙන අය ඉන්නවා ලංකාවෙත් ඉන්නවා. හැබැයි මතක තියාගන්න අපේ තිබිච්ච යුද්ධෙන් පස්සේ අපිට විරුද්ධව රටවල් ඇමරිකාව අපිට විරුද්ධව ඡන්ද දෙද්දී ඉරානය නොබියව අපිට පක්ෂව ඡන්ද දුන්නා. ඒ මිනිසුන් මතක තියෙන්න ඕනි හරි. කොහොමත් යම් රටක් තව රටකට මෙහෙම ප්‍රහාර එල්ල කරන එක ඒක කොහොමත් අනුමත කරන්න බෑ. පැහැදිලිද ඒක? ඉතින් ඒක නිසා දැන් මේ ඊයේනේ දකුණු වෙරළේ ඉරාන නැවක් විනාශ කරනු ලැබුවා. අර ඇමරිකාව දැන් නිවේදනය කළා තියෙනවා මේ මොකද්ද සබ්මැරින් එකකින් ගිහිල්ලා ටෝපිඩෝ එකකින් ගිහිල්ලා යටින් ඇවිල්ලා නැවට ප්‍රහාර එල්ල කළේ කියලා. හරිද? ඒකේ මේ ඉතුරු වෙලා මැරෙන්නේ නැතුව ඉතුරු වෙච්ච අය ගෙනාවේ ගාල්ලේ කරාපිටිය හොස්පිටල් එකට. ඒක ලොකු ගාඩ් එකකුත් දාලා තියෙනවා. දැන් මේ අහන්නකෝ අපිට කෙලවෙලා හිටන්න. ඇමරිකන් කාලයා දැනගත්තොත් එහෙම ඉරානි කට්ටිය බේරගෙන මේවා කළේ අපි කියලා ගාල්ල පැත්තම අල්ලලා කෙලලා ඇරියොත් පොඩි මිසයිල කෑල්ලයි වැටෙන්න ඕනේ. ඔක්කොම ගෙවල් ගිනි ගන්නවා. ඇයි? හැම ගෙදරකම ගබඩා කරපු පෙට්‍රල්. පෝලිං වල ඉඳලා අරන් ගිහිල්ලා ගෙදර බූරිය වල ගෑනු ඇඳන් යට අර මේ තියෙනවා. පොඩි ගින්නක් ආවොත් ඔක්කොම ඉවරයි.
ඇමරිකාව අපිට කරපු දේවලුත් තියෙනවා හොඳේ. මීට කාලෙකට කලින් ආවා ගිවිසුමක් MCC ගිවිසුම. මේකේ සමහරවිට තව පොඩ්ඩකින් මම මැරෙනවා. ඔව් මාව වෙඩි තියලා මරන්න තීරණය කළා තිබුණා. ඒ කාලේ මට මෙහෙම නෑ ටිකක් අමුතුයි ගාය වැඩිනේ. මේ MCC ගිවිසුම එවන්නේ ඇමරිකාවෙන් ලංකාවට කෑලි දෙකකට. එකක් තමයි ප්‍රවාහනය දියුණු කරනවා. නොමිලේ ඩොලර් මහා විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි. ප්‍රවාහන ප්‍රඥප්තිය ඉඩම් ප්‍රඥප්තිය. එතකොට ඒ කාලේ හිටපු දේශපාලඥයෝ ඔය දැන් අපේ රට ජාති ආගම ගැන කතා කරලා ඒගොල්ලන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තු ගියා ඉන්නේ. ඒ අය තමයි කිව්වේ මේ වගේ ගිවිසුමක් ආයේ කවදාවත් හම්බෙන්නේ නැහැ මෙහෙම chance එකක්. එහෙම දේශපාලන හිපාටුව ඉන්න රටක් මේ. හරිද? ඔව්. පැහැදිලිද? ඇමරිකාව අපිට මේ ටික ඔක්කොම නිකන් දෙයි. මොකුත් ප්‍රතිලාභයක් නැතුව අපේ ඉඩම් ටිකට ෂොට් එක දෙන්න තමයි මේ බැලුවේ. ත්‍රිකුණාමලයේ වරාය කියන්නේ සෙන්ටර් එකක්. ඔන්න ඔය වගේ යුද්ධකදී තමයි වැදගත් වෙන්නේ. සෙන්ටර් එකක් හරි. ඒ කියන්නේ මිසයිල් එහෙම ගහන්න පුළුවන් හොඳ සෙන්ටර් එකක්. ඔය ටික ටාගට් කරලා අපිට අර මෙහෙමයි කියන්නේ. මෙහෙම දෙනවා පොඩි දෙයක් දෙනවා. හරිද? පැහැදිලිද? ඊට පස්සේ දන්නේම නැතුව ලොකු දෙයක් ගලව ගන්නවා. ඒකට විරුද්ධව කතා කරලා හරිද? මම ඇමරිකන් තානාපති කාර්යාලයට ගිවිසුමක් ගිහිල්ලා බාර දුන්නා. මේක නවත්තන්න කියලා. ඔව්. ඒක යද්දි මට ආරංචි වුණා මේකට වෙඩි තියනවායි කියලා. ඒ හින්දා මං මාර්ග වෙනස් කළා වාහන වෙනස් කළා වෙන පාරකින් ගියා. උන් තාම බලන් ඉන්නවද වෙඩි තියන්න? පැහැදිලිද? අදටත් මට මගේ රටේ ලංකාවේ මිනිස්සු බනිනවා මේ ගිවිසුමෙන් ලැබෙන්න තිබිච්ච ප්‍රතිලාභ ටික මම නැති කළා කියලා. ඒ තරම් හිපාටුව ලංකාවේ ඉන්නේ. මම දැන් හිතනවා ආයේ මේ ගිවිසුම ආවොත් මම මොකුත් කියන්නේ වෙන්න අරිනවා. වෙලා බලමු එතකොට. පැහැදිලිද? ඇමරිකාව කියන්නේ මේ හැම රටකටම සාමය උදා කරන රටක් එහෙමද? ලිබියාවේ මිනිසුන්ගෙන් ගිහිලා දැන් අහන්න ඕනි දැන් සනීපද කියලා. එතන ආගමික අන්තවාදයක් තියෙනවා. ඒක මාත් පිළිගන්නවා. ඒක පිස්සුවක් ඇත්තටම. අර ඇෆ්ගනිස්තානයේ අලුතින් නීතියක් සම්මත කළා කාන්තාවකට අස්ති කැඩෙන්නේ නැති වෙන්න පහර දෙන්න පුළුවන් කියලා. ඔව්. අස්ති කැඩෙන්නේ නැති වෙන්න පහර දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ ඒවා ගත්තාම ඇත්තටම ඒවා මානසික රෝග. පැහැදිලිද ඒක? එහෙම අවුලක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ අවුල හදාගන්න මිසයිල් වලින් ප්‍රහාර එල්ල කළා මං හිතන්නේ ඒ අවුල හදන්න පුළුවන් කියලා. හැබැයි ඒ අවුල පෙන්නලා ඊට පස්සේ න්‍යෂ්ටික මේවා හදනවා කියලා පෙන්නලා ගහලා Tamanට හිතකර පාලනයක් හදාගන්නේ ඒ මිනිසුන්ට මොකක්ද? සහනයක් උදා කරන්න නම් නෙමෙයි. එහෙම වෙලා නැහැ අනිත් රටවල් වලටත් එහෙම කරපු රටවල් වලට ඇමරිකාව එහෙම කරපු රටවල් වලට. එහෙම සහනයක් උදා වෙලා නැහැ. පැහැදිලිද? අපිටත් යුද්ධයක් නැතත් මේ හිමීට මෙහෙම දෙයක් වෙන්න ගියේ. ඒ වුණාට ලංකාවේ ඉන්න බහුතරයකට මට බනිනවා මේකෙන් හම්බෙන්න ගිය විශාල සංවර්ධනයක් මම නැති කළා කියලා. ඇත්තටම ගිවිසුම කැන්සල් වුණා. මට හරි සන්තෝෂයි ඒක මැරෙනකන් සන්තෝෂයි අර. ඒ නිසා ලෝක දේශපාලනය කියන්නේ තනිකරම බලය පිළිබඳ ප්‍රශ්නයක්. තුන්වෙනි ලෝක යුද්ධයකට යයිද කියලා අහලා තිබුණානේ යන්නේ නැහැ. ඒක යන්නේ චීනය හා රුසියාව මේකට මැදිහත් වුණොත් විතරයි. මැදිහත් වෙන්නේ නැහැ. කියලාම දිනවා මැදිහත් වෙන්නේ නැහැ කියලා. බලන් ඉන්නවා එච්චරයි. මැදිහත් වෙන්නේ නැහැ. සක්‍රීය මැදිහත් වීමක් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ සමහර අය ඉන්නවා ඉරානය ඇමරිකාවට ගහයි කියලා බෑ ළමයි. ඊශ්‍රායලයයි ඇමරිකාවයි එකතු වුණායින් පස්සේ ඉරානයට ඒ ශක්තිය මදි. ඒ නිසා අවසානයේ ඇමරිකාව ඉරානයට ගහලා සමතලා කළා. දැන් අර සාරජ්ජුරුවන්ගේ පුතා ඉන්නවා. එයා ඇමරිකාවට ස්තුතිය පළ කළා පණිවිඩයක් නිකුත් කළා තිබුණා. දැන් වෙන්න යන දේ පැහැදිලි නේ. ඇමරිකාවට කැමති නායකයෙක් ඉරානයේ බිහි වෙයි. එච්චර සම්බාධක දාලා තියෙද්දි ඒ රට එච්චර දියුණු කළා ඒගොල්ලෝ. එහෙම අවුලක් තමයි තියෙන්නේ. ඔක්කොම අවසානයේ බලපුවාම කියන්න තියෙන යුද්ධයෙන් දිනපු කෙනෙක් නැහැ. ඒ හින්දා තව ටික දවසක් යනකොට වැඩේ ඉවර වෙයි. හැබැයි මතක තියාගන්න ආර්යයන් කියන්නේ දැන් ආර්යයන් ඇවිල්ලා විජය කුමාරයාත් ඒගොල්ලොත් ඉන්දු ආර්යයන් ඇවිල්ලා ලංකාවේ හිටපු ස්වදේශිකයන්ට මිශ්‍ර වුණා. ඒ නිසා ආර්යයන් මිශ්‍ර වූ කණ්ඩායමක් තමයි මෙහි ඉන්නේ. ඒ නිසා අපේ DNA ඇනලයිස් කරලා සීක්වෙන්ස් එක හොයලා ඉරානයාගේ DNA ඇනලයිස් කරපුවාම සමාන තැන් තියෙනවා. සමාන තැන් එකක් දෙකක් නෙමෙයි ගොඩාක් තියෙනවා. ගොඩාක් සමානයි. ඒ තමයි ආර්යයන් කියලා කියන්නේ. ආර්යයන් කියන එක තමයි ඉරාන් කියලා දාලා තියෙන්නේ. පැහැදිලිද ඒක? නමුත් අපි එච්චර ඒගොල්ලෝ ගැන හිතන්නේ ඒ ගහන එක හොඳයි කියලා තමයි අපිට හිතෙන්නේ හැම වෙලාවෙම. හරි.
මම කාගේවත් පැත්තේ නෑ. මම කියන්නේ එහෙම බලවත් රටක් ස්වාධීන රාජ්‍යයකට එහෙම බලපෑම් එල්ල කිරීම එවැනි මහා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම ගැටලු සහගතයි. ඒ මොනොත් ළමයි අපේ වගේ රටකට අපිට එදා වේල කන්න නැතුවනේ ඉන්නේ. නිකන් පයින් ගහලා අල්ලගෙන අපි වරිද. ඔබ දන්නවද තව අමුතු කතාවක් තියෙනවා මේ කොහොමද එතන මේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා සහ ඒගොල්ලන්ගේ අනිත් ප්‍රධාන 19 දෙනෙක් විතර එකවර එක තැන එක රැස්වීමකදී කොහොමද ගැහුවේ කියන එක. ඒක තාම තහවුරු කරලා නැහැ. නමුත් හිතනවා මෙහෙම ඊශ්‍රායල් මොසාඩ් එකේ අය ගිහිල්ලා ඉරානේ නතර වෙලා එහෙ පුරවැසිභාවය අරගෙන එහෙ ඉගෙනගෙන එහෙ දන්ත වෛද්‍යවරු බවට පත් වෙලා ඔය නායකයෝ හැමෝගෙම දත් පුරවලා තියෙනවලු. ඒ දත් පුරවනකොට පොඩි චිප් එකක් ඇතුළට දාලා දත් පිරවලා GPS තාක්ෂණය මගින් ඒගොල්ලෝ යන එන තැන් ඔක්කොම හෙව්වයි කියලා. ඒ අනුව ඉරානයේ ආරක්ෂක පද්ධතිය අන්තිම ෆේල්. ආරක්ෂක ප්‍රධානියත් මොසාඩ් එකේ කෙනෙක්ලු. ඒ කියන්නේ ඊශ්‍රායල් මොසාඩ් එකේ කෙනෙක්ලු ආරක්ෂක ප්‍රධානියත්. පැහැදිලිද? ඒ නිසා යුද්ධ කියන එක ඇතුලේ මාර කතා තුනක් තියෙනවා. මොකද්ද? ආයුධ එකක්. හරිද? ඊට පස්සේ තාක්ෂණය තව එකක්. ඊට පස්සේ බුද්ධි තොරතුරු කියන එක තව එකක්. ඔය ඔක්කොගෙම සමන්විත වෙන්න ඕන. ඉරානයේ ආරක්ෂාව ෆේල් වුණා. ඒකයි ඔය තත්ත්වයට ආවේ. නැත්නම් ඉතින් එහෙම වෙන්න බෑනේ. ආරක්ෂක ප්‍රධානියා මොසාඩ් එකේ එකෙක් වුණාම මොකාට කියන්නද? ඒකල ඒ සිකියුරිටි එක බලලා නැහැ. අනිත් ඒවා දිනු කළාට. සිකියුරිටි කියන එකත් ඊටාම වැදගත්. ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ ඕගලන්ගේ DNA සීක්වෙන්ස් එක බලලා චෝල පාණ්ඩ කේරළ පැත්තට සම්බන්ධද? එහෙම නැත්නම් අරහෙන් යුරෝපීය පැත්තට සම්බන්ධද? තවත් එක දෙයක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කියන්න ඕනේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. ඇමරිකාව පටන් ගද්දිම හරිද? පටන් ගත්තේ ඔය ඇමරිකානුවන් ඉන්න භූමියේ කලින් හිටියේ කවුද? කවුරු හිටියේ නැහැ? රෙඩ් ඉන්ඩියන්ස්ලා හිටියේ. රතු ඉන්දියානු ජාතිකයෝ. ඔවුන්ගේ ඉඩම් බලෙන් පැහැරගෙන ඔවුන් මරලා තමයි ඒ ඉඩම් ටික අල්ලගත්තේ. ඒක සියටල් ප්‍රකාශය කියලා එකක් තියෙනවා. ඒක කියවලා බලන්න. සියටල් කියනවා සුදු ජාතිකයන්ගේ තුවක්කු හැමුවේ අපේ දුනු ඊතල වලින් මොනවා කරන්න බෑද? ෆයිට් කරන්න බෑ. එයා කියනවා සුදු ජාතිකයෝ කෝච්චියේ යන ගමන් විනෝදෙට සත්තු මරලා දානවලු. විනෝදයේ පිණිස සත්තු මරන්නේ කෙසේදයි මට නොතේරෙයි. අපි විසින් සතෙක් මරුවා නම් හුදෙක් ඒ බඩවියත රැක ගැනීම සඳහා පමණි. ඒ සියටල්ගේ ප්‍රකාශය තමයි ලෝකේ පරිසරය ගැන තියෙන සංවේදීම ප්‍රකාශය. ඊට පස්සේ ශීත කාලය ආවහම මරලා ඉඩම් ටික අල්ලගත්තට පස්සේ ඉතුරු වෙච්ච අය පොඩි ප්‍රදේශයකට කොටු වෙනවා ඒ ස්වදේශිකයෝ. ශීත කාලෙදී ඒගොල්ලන්ට දෙනවා කබායවල් අඳින්න. ඒ කබායවල් ඇඳ හැමෝම වසූරිය හැදිලා මැරුණා. ඒකයි ඇමරිකාවේ අතීතය. මට කවදාවත් ඇමරිකාවට වීසා ගන්න බෑ. දෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඇමරිකාව ඉදිරිපත් වෙන්නේ සාමයේ මේවැකෙන්. හැබැයි යට තියෙන්නේ ඒක නෙමෙයි. ඒගොල්ලන්ගේ බලය සහ ස්වභාවික සම්පත් පිළිබඳ තියෙන මොකක්ද? තණ්හාව. ඒ අර වෙන මොකුත් නැහැ. හරි? ඒ ගොඩක් අයට තේරෙන්නේ නැහැ.